අයිබෝ යාළුවනේ අපේ ඉරිගහදල ෆාම් YouTube channel එකට ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. මේ අලුතෙන් පටන් ගන්න අයට පොඩි ඒ කියන්නේ දැන් අර පටන් අරගෙන කරගෙන යන කට්ටියට නෙමෙයි පටන් ගන්න අරන් දැන් සත්තු දෙන්නෙක් විතරයි ගෙනාවු කට්ටියට පොඩි ගැටලුවක් තියෙනවා. මේ දැන් සත්තු ගෙනාවට පස්සේ ඒගොල්ලෝ සමහර කට්ටිය කතා කරලා අහන දැන් අපි සත්තු ගෙනාවම වැක්සින් කරගන්න ඕනේද කියලා. අනිවාර්යයෙන්ම වැක්සින් කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට අදාළ පාරිශීලකම් කාර්යාලයේ පාරිශීලකම් කොට්ටාශය ඇතුළු පසු හැම කොට්ටාශයකම මේ රජයේ පසුවැද්දි කාර්යාලයක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඒ කියන්නේ සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඒක හරහා ඔයගොල්ලන්ට මේ සත්තුන්ව එන්නත් කරගන්න පුළුවන්. අපි ඒක ගැන කතා කරමු. ගොඩක් අය අහලා තුන ඇයි ඔයා මූණ පෙන්වන්නේ නැත්තේ? එහෙම කියලා. ඒකයි මම මේ තනියම කැමරා කරගන්නේ. ඒකයි අර මූණ පෙන්න වීඩියෝ කරගන්න බැරි වුනේ. අපි හරි එහෙනම් වීඩියෝ එකේ එහෙනම් අපේ channel එකත් subscribe කරගෙන bell icon එකත් ඕල් දාගෙන තියාගන්න. ඉස්සරහට දාන වීඩියෝ ඔයගලන්ට ඉක්මනට එතකොට ඔයගලන්ට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ළඟට අපිත් එක්ක දිගටම හැඳිලා ඉන්නේ කියලා ආරාධනා කරගමු. අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි එහෙනම් යාළුවනේ මෙහෙමයි. ඔයගොල්ලෝ මේ අලුතෙන් සතෙක් ගෙනහම අනිවාර්යයෙන්ම වැක්සින් කරගන්න ඕනේ. ඒ නියමිත එන්නත් ටික අනිවාර්යයෙන්ම සතුන්ට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් කරගෙන යන ෆාම් එකකට ඒ කියන්නේ අලුතෙන්ම හදන කට්ටියට තමයි මම මේ කියන්නේ. ගොඩක් කට්ටිය මට කතා කරලා මැසේජ් දාලා අහුව දෙයක් තමයි මම මේ පොඩ්ඩක් පැහැදිලි කරන්නයි කියලා හිතුනේ. දැන් මගේ මේ ෆාම් එකේ ඉන්න මෙතන මේ බීඩින් වලට ගන්න වස්ස දෙන්න ඇතුළුව මේ හැම සතෙක්ම දැන් එන්නත් කරලා තියෙන්නේ. මෙතන ඉන්න මේ හැම සතෙක්ම පොඩි පැටවු නැතුව හැම මහ සතෙක්ම එන්නත් කරලා තියෙන්නේ. මෙතන තියෙන මේ පැටවු මේ මෙතන මාස එකමාර දෙක තුන වගේ කට්ටිය ඉන්නවා. තව මාස 6 වගේ එක්කෙනෙකුයි 9 එක්කෙනෙකුයි ඉන්නවා. මේ අර පොඩි පැටවු නැතුව අනිත් හැම සතෙක්ම එන්නත් කරලා තියෙනවා. ඕගොල්ලෝ මුලින්ම ඒ කියන්නේ සත්තු දෙන්නෙක් දැන් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් සත්තු දෙන්නෙක් හරි එකෙක් හරි තුන් දෙනෙක් හරි සත්තු ගේන ප්‍රමාණය අනුව අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ සත්තු එන්නත් කරගන්න ඕනේ. එන්නත් කරන්න නැතුව ඉන්න එපා. දැන් ඔයගොල්ලෝ ගේන තැනින් අහන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ සත්තු ගේන්න ගියාට පස්සේ මේ සත්තු එන්නත් කරලාද තියෙන්නේ නියමිත කාලවලට බෙහෙත් ටික දීලා තියෙන්නේ පණු බෙහෙත් ඔය කුරල් ලෙඩේට තව මදුරු ලෙඩේට ඒ වගේ වැක්සින් දෙන්න ඕන ටික එයාගෙන් ඇහුවට පස්සේ එයා කියයි මේ දීලා තියෙනවා නේද. එහෙම නැති වුණොත් එහෙම ඔයා සතෙක් ගෙනාවොත් අනිවාර්යයෙන්ම ඔයා එන්නත් කරගන්න ඕනේ. ඔයාට ඔයාගේ අදාළ ප්‍රාදේශික කොට්ටාසය ඇතුළත හැම කොට්ටාසයකටම රජයේ පසුවැද්දි කාර්යාලයක් තියෙනවා. මම දන්න විදිහට හැම කොට්ටාසයකටම රජයේ පසුවැද්දි කාර්යාලයක් තියෙනවා. මේ පසුවැද්දි කාර්යාලයේ දැනුවත් කරාම ඔයාට මේ ගේන සත්තු හැම එකෙක්ම මේ එන්නත් කරගන්න පුළුවන්. දැන් මෙතන මගේ මේ පැටවු ටික තව ටික කාලෙකින් එන්නත් කරනකොට මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න. එන්නත් කරන්න මොනවලටද එන්නත් මොනවද දෙන්න ඕනේ සත්තුන්ට ඒව කියලා වීඩියෝ එකක් ගේන්නම් ඒ සම්බන්ධව. රජයේ පසුවැද්දි කාර්යාලය දැනුවත් කළා ඒගොල්ලෝ එන්නත් කරනකොට ඒගොල්ලෝ ඉන්නකොටම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ මේ සත්තුන්ව වැක්සින් කරන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ එන්නත් ගහන්න ඕනේ නැහැ. මෙයාලට පණු බෙහෙත් දුන්නාම ඇති කියලා. නෑ එහෙම බෑ. මේ සත්තුන්ට අනිවාර්ය එන්නත් වර්ග ටිකක් තියෙනවා. මම වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. එන්නත් ගැන වීඩියෝ එකක් කරන්නම් ඔයාලට ඉක්මනට. දැන් මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න විතරයි මේ වීඩියෝ එක කරේ. හරි. අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ එන්නත් ටිකක් තියෙන. ඒ එන්නත් ටික කතා කරන්න මම ඊළඟ වීඩියෝ එකේ. ඔයගොල්ලෝ සතෙක් ගෙනාපු ගමම ඔයගොල්ලන්ට හොඳම දේ තමයි ඔයගොල්ලෝගේ අදාළ පාරිශීලකම් කොට්ටාසය ඇතුළත තියෙන
රජයේ පශුවෛද්‍ය කාර්යාලයේ දැනුවත් කරාම මම මෙහෙම සත්තු ගෙනාවා. මට මේ සතුන් එන්නත් කරගන්න ඕනේ කිව්වහම ඒගොල්ලෝ ඇවිල්ලිවලා ඕගොල්ලන්ට නොමිලේ එන්නත් ටික ලබා දෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඉතින් ඕගොල්ලන්ගේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට තියෙන්නේ එයාලා ඔයාව දැනුවත් කරනවා මේ කාලවලට මේ බෙහෙත් ටික විද ගන්න මේ විදිහට කරන්න කියලා. එතකොට තියෙන්නේ මේ විදිහට ඔයගොල්ලන්ට ඉස්සරහට කරගෙන යන්න. ගොඩක් අය දන්නේ නැහැ මේ එන්නත් කරගන්න ඕනේ. මේ සත්තුන්ට මේ මාසවල මෙහෙම කරන්න ඕනේ. පණු බෙහෙත් දෙන්න ඕනේ. මේ මදුරු ලෙඩේට බෙහෙත් ගහන්න ඕනේ. ගොඩක් අයට එන එක දැන් දන්නේ නැති කෙනෙක් හරි අපහසුතාවයකට පත් වෙනවා ඒක නිසා ඒකේ. ඒකයි මම මේ විදිහට වීඩියෝ කරන්නේ. ගොඩක් කට්ටිය කතා කරලා ඇහුවා. මාර විදිහට කතා කරලා ඇහුවා. දැන් පසුගිය දවස් දෙකක් හිටියේ නෑ. පොඩ්ඩක් තාම එකේ වැඩ කටයුතු වගේකට පොඩි පුහුණුවකට ගිහිල්ලා හිටියේ. ඒකයි මැසේජ් කරගන්න වීඩියෝ එකක් දාන්න පරක්කුනේ. වීඩියෝ එකක් කරන්න හිටියේ නැත්නම් ඊට කලින්. දිගටම ඉන්න මං ඉස්සරහට වීඩියෝ එකක් ගේනවා මේ සත්තුන්ට මොනවද මම එන්නත් කරන දේවල්. දැන් මම පශුවෛද්‍ය කාර්යාලයේ දැනුවත් කරලා ඉවරලා එයාලා ඉන්නකොටම ඒගොල්ලෝ ඉස්සරහම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න. ඒගොල්ලොත් එක්ක කතා කරන ඒවත් එක්කම වීඩියෝ එකක් ගේන්න. මේගොල්ලන්ට ගහන එන්නත් වර්ග මොනවද දෙන්න ඕනේ, පණු බෙහෙත් කැටවුන්ට කොහොමද දෙන්න ඕනේ, මහ සත්තුන්ට දෙන්න ඕනේ කොහොමද, මාස කීයෙන් එන්නත් කරන්න ඕනේද, ඒ ගැන වීඩියෝ එකක් ගේන්න ඉක්මනට පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. අර අලුතෙන් හදන කට්ටියට කරගෙන යන කට්ටිය දන්නෝ මේක මේ කොහොමද කියලා, මේ සත්තුන්ට මේ වැක්සින් කරන්න ඕනේ, කොහොමද පණු බෙහෙත් දෙන්න ඕනේ, ඒව ගැන දන්නවා. මම අර නොදන්න කෙනෙක්ට බල ගන්න තමයි මේ පොඩි වීඩියෝ එකක් කරන්නේ. හිතුනේ එයාට අදහසක් ගන්න. අලුතෙන් ගෙනාවට පස්සේ අනිවාර්යයෙන්ම වැක්සින් කරන්න ඕගොල්ලෝ. කරන්න නැතුව ඉන්න පස්සතේ ඒ සතාට නැත්තම් එක එක ලෙඩ හැදිලා ඉවරලා එපාර ඕගොල්ලෝම තමයි දුක් විඳින්නේ අන්තිමට. ඒක නිසා අනිවාර්යයෙන්ම සතෙක් ගෙනාවොත් එහෙම එන්නත් කරගන්නයි කියලා තමයි මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳම උපදෙස. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ පළාත ඇතුළත මේ රජ්‍ය පශුවෛද්‍ය කාර්යාලයක් තියෙනවා. ඕගොල්ලන්ට එන්නත් කරගන්න බැරි වෙන්නේ නැහැ. සතෙක් ගෙනාවොත් රජ්‍ය පශුවෛද්‍ය කාර්යාලයේම සහයෝගය නැතුව අපිට එන්නත් කරගන්න බෑ. මේගොල්ලෝ පුළුවන් අපි ප්‍රයිවට් යන්න ඕනේ. එතකොට අපිට පොඩි ගාණක් වියදම් කරන්න ඕනේ. එහෙම හරි කමන්නේ ඔයාලා එන්නත් කරගන්න සත්තුන්ව. එතකොට අර ඔයගොල්ලන්ගේ සත්තුන්ව ඔයගොල්ලන්ට පරිස්සම් කරගන්න පුළුවන්. ඒ පොඩි දෙයක් පැහැදිලි කරන්න තමයි ඉතින් මම ආයේ ගොඩක් කට්ටියට තියෙන ගැටලුව සම්බන්ධව. ඒක නිසා මේ ඔයගොල්ලෝ සතෙක් ගෙනාවොත් අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න. අනිවාර්යයෙන්ම රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැනුවත් කරන්නම ඕනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට ඒගොල්ලොන්ගෙන් මාර සහයෝගයක් ගත හැතකට. ඒ කියන්නේ ඔයගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ ඔයගොල්ලන්ට මේ විදිහට කරන්න ඕනේ කියලා. ගොඩක් කට්ටිය වීඩියෝ බලලා මම පොඩි පැහැදිලි මේකක් කියන්නම් වෙච්ච දෙයක් ගැන. ගොඩක් කට්ටිය දැන් මේ දේවල් කරනවා. අපේ පැත්තේ එක්කෙනෙක් ඔය වීඩියෝ බලලා කොහේ හරි කෙනෙක්ට කතා කරලා ඉවරලා මොන හරි සතෙක්ට මොකක් හරි වෙලා යාගේ එයා බෙහෙත් වගේක් අහගෙන ඒ බුරුල්ල මොකක් හරි වෙලා තමයි මට කිව්වෝ විදියට එයා බුරුල්ල මොකක් හරි ලෙඩක් හැදිලා බිබිලි දාලා කිරි අර මැස්ටයිරිස් රෝගේ හැදිච්ච වෙලාවක මොකක් හරි කරුවා තමයි අන්තිමට එයා ඒ කෙනෙක්ගෙන් අහගෙන දෙයක් කරන්න ගිහිල්ලා ඒ සතා නැති වෙන තැනටම ආව කොහොම හරි. සතාගේ අර බුරුල් ප්‍රවේදයට බෙහෙත් කරන්න නැතුව වෙන දේවල් වලට බෙහෙත් කරන්න ගිහිල්ලා අන්තිමට සතා නැති වෙලාම ගියා. ඒක නිසා හොඳම දේ තමයි කෙනෙක්ගෙන් අහලා බෙහෙත් අර ඔය තිනෝ මේ සත්තු කෑම කන්න නැතු වුනහම බඩේ අජීර්ණයක් ආවම එක තැනකට වෙලා ඉන්නකොට ඒ වගේ පොඩි දෙයක්කට බෙහෙත් කරනව ඇරෙන්න ලොකු ගැටලුවක් ආවොත් ඕගොල්ලෝ හොඳම දේ තමයි රාජ්‍ය පශුවෛද්‍ය කාර්යාලය දැනුවත් කරන එක. මම දන්නේ විදිහට මම නම් කරන්නේ එහෙම තමයි. වෙන කට්ටිය කොහොම කරනවද මම ඒව දන්නේ නැහැ. මම කියන්නේ මගේ අත්දැකීම. ඒක නිසා අර ගොඩක් අවදානමක් ගන්න නැතුව පොඩි දෙයකට බෙහෙතක් කාගෙන් හරි අහගන්න වැරෙන්න අර ලොකුම දේවල් වලට කවුරුත් කියන විදිහට බෙහෙත් දෙන්න යන්න එපා. මම කියන්නේ ඒකයි. වෙන කට්ටිය කරනවද කියලා මම දන්නේ නැහැ. ලොකු බෙහෙත් වලට යන්න එපා. මොකද අර සතෙක් ගෙනල්ලා අපි ඒ සතාව හරියට නඩත්තු කරගන්න ඒ වැක්සින් ටිකවත් අපිට දී ගන්න බැරි නම් සත්තු හදන එකෙන් තේරුමක් නැහැ කවුරු. ඒ සතාට ආදරය කරන්න ඕනේ. ඒ සතත් එක්ක අපිට ඉස්සරහට පාම් එක කරගෙන යන්න
අපි ඒ සතාව හොඳින් නඩත්තු කරගන්න ඕනේ. මේ බෙහෙත් වර්ග ටික කෑම බීම කූඩුවේ ඉඳලම අපි ඒ සතාව හොඳට බලා ගන්න ඕනේ. ඒක නිසා කියන්නේ කවුරුත් කියන විදියට දැන් මගේ මතේ නම් මම එහෙම හරියටම දන්නේ නැහැ, ගොඩක් කට්ටිය කරනවා. ඉතින් ඒක මට වළක්වන්න බෑ කරන දේවල්. මම කිව්වේ ඔයගොල්ලන්ට අදහසක් ගන්න, අලුතෙන් කරන කට්ටියට, කරගෙන යන කට්ටියට නෙමෙයි, අලුතෙන් කරන කට්ටියට. කවුරුත් කිව්ව පළියට ලොකුම බෙහෙත් කරන්න යන්න එපා. මොකද සතාට මොකක් කරනොත් ඔයගොල්ලන්ට මේකෙන් පාඩුව තියෙන්නේ. ඒක නිසා පුළුවන් නම් රාජ්‍ය පශුවෛද්‍ය කාර්යාලයේ දැනුවත් කරලා බෙහෙත් කරගන්න එක තමයි හොඳම. ලොකු ලෙඩකට මං කියන්නේ අර පොඩි ලෙඩවල් වලට තුතුවාල කකුලක් එහෙම කැඩුනහම ඒ වගේ දේවල්, තාම යාලා කන්නේ නැතුව ඉන්නකොට බඩ පිපුණ ඒ වගේ දේවල් වලට ඕගොල්ලෝ බෙහෙත් කරාට කමක් නැහැ. ලොකුම ලෙඩකට ඕගොල්ලෝ තනියම බෙහෙත් කරන්න යන්න එපා සතෙක්ට, කාගෙන්වත් අහලි වෙලා. ඒකයි මට කියන්න තුනේ ඔයගොල්ලන්ට. මේ අර අලුතෙන් ගෙනාම අනිවාර්යයෙන්ම වැක්සින් ටික කරගන්නම ඕනේ. ඒක තමයි පොඩි වීඩියෝයක් කරන්න හිතුවේ. වීඩියෝ එකක් ගේන්න ඉක්මනටම මෙයාට දෙන්න ඕනේ වැක්සින් ටික. පණු බෙහෙත් කොහොමද දෙන්න ඕනේ. දැන් මගේ වැක්සින් තත්තු ටිකක් ඉන්න වැක්සින් කරන්න. ඒ වැක්සින් කරනකොට මම වීඩියෝ එකක් ගේනවා ඔයගොල්ලන්ට. මෙයාලට පණු බෙහෙත් සහ විටමින් එකේ ඉඳලා මෙයාට හැදෙන ලෙඩ රෝග වලට දෙන්න ඕනේ බෙහෙත් වර්ග ගැන ටික. මම ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්න මගේ පාම් එකේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. දිගටම අපිත් එක්ක අපි ඉරිගාදල පාම්යත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගම. එහෙනම් හැමෝටම ජය වේවා. අපේ channel එක subscribe කරලා බෙල් අයිකන් එක දාගෙන තියාගන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. සුබ දවසක් හැමෝටම. තව දෙයක් කියන්න කියලා හිතනවා යාළුවනේ. මේ පොඩි දෙයක් මතක් කරන්නේ, වීඩියෝ වල ගොඩක් අඩුපාඩුකම් ඇති. තනියම වීඩියෝ කරගන්නේ කටහඬ ඇහෙන එක පොඩ්ඩක් මදි ඇති. මොකද ලොකු කට්ටිය කරන විදියට නෙමෙයි මම ෆෝන් එකෙන් පොඩියට කරන්න පටන් ගත්තේ. අර ආසාවක් තුණා තව කෙනෙක්ට මම දන්න දෙයක් කියලා දීලා ඒකෙනත් මේ ශේත්‍රයෙන් තව මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ. එයාලා දන්නේ නැති කෙනෙක්ට ඉගෙන ගන්න හරි මේ පොඩි වීඩියෝ මේ විදියට හරි ගේන්න කියලා හිතුනේ ඒකයි. එතකොට දන්නේ නැති කෙනෙක්ට මාර විදියට වටිනවා ඒක. ඒ දැන් බෙහෙත් කරන්න ඕනේ දේවල් පශුවෛද්‍ය කාර්යාලයෙන් කරගන්න පුළුවන් දේවල් ගැන, තව මේ සත්තුන්ට කූඩු හදන විදිය ගැන, කෑම ගැන හරි පොඩි මම දන්න විදියට මට තව කෙනෙක්ට කියලා දෙනකොට මට මාර සතුටුයි ඒක. ඒකයි මං මේ ඔයාලට මෙහෙම අඩුපාඩුකම් එක්ක හරි පොඩි වීඩියෝ ගන්න බලන්න ගෙනාවේ ඔයගොල්ලන්ට. වීඩියෝ වල අඩුපාඩුකම් ඇති. ඉතින් වීඩියෝ එක බලලා හොඳ නරක කියාගෙන යන්න. ඔයගොල්ලන්ට අදහසක් ගත්තද ඒ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාලයි පශුවෛද්‍ය කාර්යාලයෙන් කරගන්න බැරුණු දේවල් ගැන, ඔයාලට තියෙන ගැටලු ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරගෙන දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එන හැමෝටම සුබ දවසක්.